කොම්බුව හා ඇලපිල්ල ඒ වගේ මේකට එනවා හල් කිරීමත්. මෙන්න මේ විදිහට මේ පැත්තෙන් කොම්බුව එනවා අකුරට, මේ පැත්තෙන් ඇලපිල්ල එනවා. ඇලපිල්ලට උඩින් මෙන්න මේ විදිහට කොඩියක් එනවා හල් කිරීම. හරිද පුතේ? දැන් ඉස්සෙල්ලා මේ කොම්බුවයි මේ ඇලපිල්ලයි ආපුවාම කිව්වේ අපි ඕ කියලා. දැන් මේ කොඩියත් ආපුවාම මේක පුතේ තව ඇදෙනවා. එතකොට ඕ අන්න හරි. ඒ විදිහට තමයි එන්නේ. ඔන්න මම දැන් ඒ විදිහට එකක් ලියනවා. ඔන්න බලාගන්න. මේකට කියන්නේ මේ අකුර මැදට දාපුවාම මේ අකුර මොකද්ද? බ. එතකොට මේ ටික එකතු වුණාම මොකද්ද? බෝ. අන්න හරි. බෝ. අපි දැන් මේකින් වචනයක් ලියලා බලමු. බෝ. මේ අකුර මොකද්ද? බෝත. ත. අන්න හරි. ත. ය. බෝතලය. අන්න හරි ඈ. බෝතලය. එතකොට මේ ඔක්කොම එකතු වුණාම කොම්බුවයි ඇලපිල්ලයි හල් කිරීමයි තුනම එකතු වුණාම